තමන්ගේ ගෙදර, ඒ වගේම තමන්ගේ බිස්නස් එක, net houses මේ සියලු දේම එක තප්පරයකින් ඔබට නැති වෙලා යනවා. ජීවිතය කියන්නේ බිඳුවෙන් ආපහු පටන් ගන්න වෙනවා කියන එක නේද? අනිවාර්යයෙන්. ඉතින් කොහොමත් අපි බිඳුව ඉඳලා පටන් ගත්තේ ඉඳන් අපිට ආපහු සැරයක් බිඳුව ඉඳලා පටන් ගන්න එක ලොකු දෙයක් නෙමෙයි. ඇත්තටම. ඒ අවශ්‍ය ධෛර්යය අපි ගාව තියෙනවා කියලා මම හිතනවා. ඉතින් ඔය ප්‍රශ්නෙත් එක්ක උනාට පස්සේ අතර මේ ව්‍යාපාරය එතනින් එහාට කරගෙන යන්න බැරි වුණාම මම ජොබ් එකකට යනවා. ඇත්තටම අපේ කන්වොකේෂන් එක තියලා ග්‍රැජුවේෂන් ඉවර වෙලා අපි ජොබ් එක පටන් ගන්නවා. ජොබ් එක පටන් අරගෙන මොකද කරේ රස්සා? මම වැඩ කරන්නේ පෞද්ගලික ආයතනයක නියුට්‍රිෂන් ඇඩ්වයිසර් කෙනෙක් විදිහට. දැන් රැකියාව කරගෙන යනවා. ඉතින් ජොබ් එක කරගෙන යන ගමන් අපි මැරිඩ් කරාට පස්සේ අපි දෙන්නටම ලොකු උමනාවක් තිබ්බා. අපි දෙන්නම වයිබ් යුනිවර්සිටි එකේ ෆුඩ් සයන්ස් ඇන්ඩ් නියුට්‍රිෂන් ග්‍රැජුවේට්ස්. ඉතින් අපිට උමනාව තිබුණා අපේ ඉගෙන ගත්ත දේ පාවිච්චි කරලා මොන හරි දෙයක් කරන්න. මොකද අපි අපේ සමාජ දිහා බැලුවාම අපි ගොඩාක් පේනවා දැන් ගොඩාක්ම බෝනෝන රෝග ගොඩාක් මේ ව්‍යාප්ත වෙනවා. ගොඩක් වෙලාවට හේතුව වෙන්නේ මිනිස්සුන්ගේ වැරදි ෆුඩ් හැබිට්ස්. එතකොට මේකට අපි ඉගෙන ගත්ත නියුට්‍රිෂන් වලින් මොන හරි දෙයක් කරන්න ඕනි කියන අදහස අපිට දිගටම තිබුණා. එතකොට ඒකෙදී අපි මුලින්ම කල්පනා කළා දැන් මේක අපිට ඔක්කොගේම ෆුඩ් හැබිට්ස් අපිට එකපාර වෙනස් කරන්න බෑනේ. අපි බැලුවා මොන වගේ පාර්ට් එකක්ද අපිට කරන්න පුළුවන් මේක ඇතුලේ කියලා. එහෙම අයිඩියා එකක් කොහොමද විමුක්තියට එන්නේ? අතර මේ ඇයි මේ මෙහෙම නරක දේවල් කනවා වගේ? ඇත්තටම ඒක ගොඩක් වෙලාවට වෙන්නේ අපි දැන් අපි දෙන්නගේම ඩිග්‍රී එක නියුට්‍රිෂන් හියුමන් නියුට්‍රිෂන් තමයි ස්පෙෂලායිසේෂන් එක අපි දෙන්නම කරලා තියෙන්නේ. එතකොට අපි ඔය කරන රිසර්ච් වලදී අපි ගත්ත data වල අපි දැක්කා මිනිස්සුන්ගේ ගොඩක් වෙලාවට මේ බෝන රෝග වේගෙන් වැඩි වෙනවා. ඩයබටික්ස්, කොලෙස්ටරෝල් වගේ කන්ඩිෂන්ස් වල ප්‍රමාණය එන්න වැඩි වෙන ගමන් තියෙනවා. එතකොට ඉතින් ඒයි වචනෙම තියෙන වගේ බෝ වෙන්නේ නැහැනේ. එතකොට මේව හැදෙන්න හේතුව තමයි ෆුඩ් පැටර්න් එකේ තියෙන ප්‍රශ්න. එතකොට අපි බැලුවා දැන් ලංකාවේ ඇත්තටම මේ බහුතරයක් මිනිස්සුන්ට ඩයටිෂියන් කෙනෙක් ගාවට ගිහිල්ලා ඩයට් ප්ලෑන් එකක් හදාගෙන දිගට අනුගමනය කරන්න අපහසු වෙන්නේ. ඉතින් එතකොට අපි මේ ඒකත් එක්ක අපි දැකපු දෙයක් තමයි මේකට වෙන අප්‍රෝච් එකක් තියෙන්න ඕනේ කියලා ඇත්තටම. ඊට පස්සේ ඉතින් අපිට දැන් බිස්නස් එකක් කරන්න උවමනාවකුත් තියෙනවා. මොකද මම හැමදාම විශ්වාස කරපු දෙයක් තමයි අපේ අම්මත් කියපු දෙයක් තමයි රැකියාවක් විතරක් කරලා ජීවිතේ ලොකුවට ලෙවල් එකක් උඩට යන්න බෑ. එතකොට අපි මේකෙන් පිම්මක් පනින්න නම් අපිට බිස්නස් එකක් මොන හරි අපි ස්ටාර්ට් අප් එකක් තියෙන්න ඕනේ. එතකොට සහ මම විශ්වාස කරන දෙයක් තමයි හැමදාම අපි කවදාවත් ජීවිතේ අපි ගාව තියෙන ඉන්කම් එකට අපේ ලෙවල් එක හදා ගන්නව නෙමෙයි අපේ තියෙන හීනට හරියන්න අපේ ඉන්කම් එක හදා ගන්න ඕනේ කියලා. එතකොට අපිට ජොබ් එක කරන ගමන් අපි දෙන්න කතා වෙන හිටියා මොකක් හරි කරන්න ඕනේ කියලා. එතකොට අපි මුලින්ම බැලුවා අපිට මේකේ මොන පාර්ට් එකටද අපිට යන්න පුළුවන් කියලා. ඒකෙදි දැක්ක දෙයක් තමයි හැමෝම ආසෙන් රසට ගන්න. එතකොට අපි බැලුවා මිනිස්සු රසට ගන්න කියලා හැබැයි ගොඩක් වෙලාවට කෑම වලට එකතු කරන්නේ ගොඩක් අධික තෙල් තියෙන ඊට පස්සේ අධික සීනි තියෙන දේවල් ගොඩක් කෙමිකල්ස් කෑම වලට එකතු කරනවා. එතකොට අපි බැලුවා මේකට අපිට උත්තරයක් දෙන්න පුළුවන්ද කියලා. අපි මාස ගාණක් රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කරලා හැදුවා මේ රස බූස්ට් අපේ ස්වභාවික ආහාර රසකාරකයක්. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට ඔය කෘත්‍රිම දේවල් වලින් හොයන්නේ උමාමි කියන ෆ්ලේවර් එකනේ. එතකොට ඔය ටේස්ට් එක අපිට ස්වභාවික දේවල් වලින් ගන්න පුළුවන්ද කියලා අපි try කරලා ගොඩාක් ට්‍රයිල්ස් වලින් පස්සේ අපි හැදුවා මේ ස්වභාවික ආහාර රසකාරකයක් කිසිම ප්‍රිසර්වේටිව් එකක්. ඒ කල්තබා ගැනීම ද්‍රව්‍යයක් කිසිම කෘත්‍රිම රසකාරකයක් නැතුව. එතකොට ඔය දෙන්න එකතු වෙලා හැදුවා. ඔව් අපි දෙන්නත් එක්ක එකතු වෙලා ඉන්ග්‍රීඩියන්ට්ස් ගෙනල්ලා අපි බේසික් ලෙවල් එකේ ඩිහයිඩ්‍රේට් මැෂින් එකක් ගත්තා. අපි පිස්සාලි ටිකක් දාලා. දැන් ඔක හදපු විදිහ ටෙස්ට් කරපු විදිහ අපිට කියන්න මොකද එකපාරම ඔක හරි ගියා. මුලින්ම කරේ ඇත්තටම අපි දෙන්න ගෙදර වෙන කෑම් වලට මේක දාන්න ගත්තා. දාලා ඉතින් ඔෆිස් අරන් යනවා. එතකොට මේ සඳුගේ ඔෆිස් එකේ කට්ටියකින් අපිට ගොඩක් හම්බ වෙනවා කමෙන්ට්ස් කෑම හොඳයි රසයි කියලා. ඊට පස්සේ අපි මේක ටික ටික මේ ප්‍රොඩක්ට් එක ඇත්තටම අපි එළියට දැම්මේ නැහැ සෑහෙන කාලයක් යනකම් අපි මේක ට්‍රයිල්ස් කරගෙන මොකද සමහර ඒ ට්‍රයිල්ස් කරපු කාලේ කොහොමද විමුක්තිය කියන්නේ දැන් ඔය පළවෙනිටම හදද්දි හැමදේම එකපාරම සක්සස් වුණාද? එහෙම නැත්නම් ඔයාලට පොඩ දදා වැරදි එහෙම වුණාද? මෙහෙමයි. සාමාන්‍යයෙන් අපි මේකේ ලොකු මේ ප්‍රශ්න ටිකක් විසඳගත්තා මේ ChatGPT පාවිච්චි කරලා අපි පළවෙනි ෆෝමියුලා එක හදාගත්තා. මොකද ඒකෙදි අපිට ටිකක් අර ගොඩක් ට්‍රයිල්ස් වලින් වෙන්න තියෙන හානි අඩු වුණා. ඊට පස්සේ අපි කරේ එතනින් එහාට ඒකේ තමයි වෙනස්කම් කරේ. මොකද සමහර වෙලාවට පොඩි තිත්තක් එනවා. සමහර ඉන්ග්‍රීඩියන්ට් පොඩ්ඩක් වැඩි වෙච්ච හැටි මේක තිත්තයි. ඊට පස්සේ එහෙමත් වුණාද? ඔව් එහෙම වෙලාවලුත් වෙනවා. සමහරවිට බැච් පිටින් අයින් කරන්න උනා ටේස්ට් එක තිත්තයි. සඳු තමයි ටේස්ට් එක ටෙස්ට් කරන්නේ. මම හදලා එයාට දෙනවා. මේ එයා තමයි අප්‍රූව් කරන්නේ හැම වෙලේම. මොකද අපි අදටත් අපි ප්‍රොඩක්ට් එකක් කරද්දී අපි කාලා බලලා තමයි එළියට දාන්නේ. මේ එතකොට ඒක අපි ට්‍රයිල් කරලා ලෙවල් එකකට අරගෙන ආවා. මොකද මේකේ අපි සැලකිලිමත් වෙන්න ඕනේ තමයි අපි මේකට දානවා ලුණු, සුදු ලුණු, තක්කාලි වගේ දේවල් තමයි. එතකොට හයි මොයිස්චර් කන්ටෙන්ට් එකක් තියෙනවානේ. එතකොට මේකට අපි කිසිම ප්‍රිසර්වේටිව් එකක් දාන්න නැති හින්දා අපි ෂෙල්ෆ් ලයිෆ් එක තියාගන්න ඕනේ අඩුම මාස 6ක්වත්. එතකොට අපි මේක අවුරුද්දක් තියාගන්න පුළුවන් ලෙවල් එකට හදලා ප්‍රොඩක්ට් එක තමයි එළියට දැම්මේ. එතකොට අපි දැනටත් මාස 6ක් තමයි ෂෙල්ෆ් ලයිෆ් එක තියලා තියෙන්නේ මේ වැඩි හොඳට. එතකොට ප්‍රොඩක්ට් එක අපි හැදුවා.
ඒක අපි ඇත්තටම මේ පේජ් එකක් හදලා එතකොට එතනින් තමයි මේ විටා නැචුරල්ස් කියලා පටන් ගන්නෙ. ඔතනදී අපේ නම ගත්තොත් එහෙම මේ වයිටල් කියලා කියන්නේ අපේ ජීවිතයට අවශ්‍ය ඊළඟට විටා කියලා ලැටින් වලින් කියන අපිට ජීවිතයට. එතකොට ඒ අදහසින් අපි විටා නැචුරල්ස් සබහදහමින් ජීවිතයට කියලා අපි බිස්නස් එක රෙජිස්ටර් කරලා අපි දෙටත් එක වැඩේ පටන් ගත්තා. එතකොට මුලින්ම ඇත්තටම මේ අපි සාමාන්‍යයෙන් පොඩි සේල් එකක් තිබුණා. මාසෙට රුපියල් අයිටම්ස් 5ක් 6ක් සෙල් වෙනවා.